හරි. මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ තුන්වෙනි පාඩමේ සමස්ථානික කියන කොටස. හරිද? සමස්ථානික කියන කොටස. එතකොට කලින් වීඩියෝස් වල අපි කතා කරා ග්‍රහ ආකෘතිය, ඊට පස්සේ නූතන ආවර්ත වගුව, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්නේ කොහොමද? අන්න ඔය ටික කතා කරා. දැන් කතා කරන්න යන්නේ සමස්ථානික කියන කොටස. හරිද? සමස්ථානික කියන කොටස. සමස්ථානික කියන කොටස කියන්න කලින් මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් කියලා ඉන්නම් පරමාණුව කියන්නේ මොකක් වෙයිද කියලා. පරමාණුවක් කියන්නේ මැද්දේ අපි දන්නවා න්‍යෂ්ටිය තියෙනවා. හරිද? න්‍යෂ්ටිය වටේට ශක්ති මට්ටම් විවිධ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඕනේ පරමාණුවක් තියෙන සාමාන්‍ය පරමාණුවක් තියෙන ඔන්න ඔය විදියට. මේ න්‍යෂ්ටිය කියන එකේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන කට්ටිය ඉන්නවා. ඒක වටේට ඉන්න කට්ටියගේ ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් විවිධ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. අන්න ඕකනේ පරමාණුවක් සාමාන්‍යයෙන්. ඔහොමනේ පරමාණුවක් තියෙන්නේ. හරිද? පරමාණුවක් තියෙන ඔය විදියට. එතකොට අපි දන්නවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. මම තව එකක් මතක් කරලා ඉන්න. ඒක තමයි මේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන වල ස්කන්ධය ධන නියුට්‍රෝන වල ස්කන්ධය. ඔයාලා ඒක දන්නවනේ. ප්‍රෝටෝන වල ස්කන්ධය ධන නියුට්‍රෝන වල ස්කන්ධය තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. හරි. එතනදී මම මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියනකොට ඊට පස්සේ ග්‍රහ ආකෘතිය වගේ දේවල් කතා කරනකොට මම එතනදී කියපු දෙයක් තමයි මේ ප්‍රෝටෝන කියන කට්ටිය කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ප්‍රෝටෝන කියන කට්ටිය කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වෙනස් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්න පුළුවන්. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රෝටෝන ගාන කියන එක නියතයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන සුපිරි ඩයල් එකක්. අර සුපිරි ඩයල් එකක් වෙනස් වෙන්නේම නැහැ. අන්න ඒ විදිහට. එතකොට මම එතනදී නම් කිව්වේ නැහැ හැබැයි මේ ප්‍රෝටෝන ගාන මේ ඉලෙක්ට්‍රෝන ගාන නියුට්‍රෝන ගාන වෙනස් වෙනවා නියුට්‍රෝන ගාන වෙනස් වෙන කතාවක් කියලා කිව්වේ නැහැ. හැබැයි මම ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එකෙන් ඔයාලට තේරෙන්න ඕනේ ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකෙන් තේරෙන්න බෑ කියන්නේ අනිත්‍යව වෙනස් වෙනවා ඇති. ඒක තමයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ වගේ. හරි. ඇත්තටම ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. නියුට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන කියන කට්ටිය වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි එතනදී කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් කියන එකක් ගැලවිලා යනවා. සමහර වෙලාවකට අපි කිව්වා මේක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා යනවා. සමහර වෙලාවකට කිව්වා ඉලෙක්ට්‍රෝනයක් එන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් එළියේ ඉඳන් ඉලෙක්ට්‍රෝනයක් එන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකට අපි ඒකට කිව්වා ආයනයක් කියලා. නේ? ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා යනවා. එහෙම නැත්නම් එනවා. එතකොට ඒක ආරෝපිත වෙනවා. ඒ ආරෝපිත අණුව අපි ආයනයක් කියලා කියනවා. අන්න එහෙම කියවනේ ආරෝපිත අණුව ආයනයක්. ඒ විදිහට අපි කිව්වනේ. හරි. ඕක තමයි මට පරණ දේවල් වලින් මතක් කරන්න තියෙන්නේ. හරිද? දැන් ඔන්නේ සමස්ථානික කියන කෑල්ලට. මේ සමස්ථානික කියන කෑල්ලේ තියෙන එක තමයි හරිද? සමස්ථානික කියන කෑල්ල ගත්තාම අපි මාතෘකාවත් ලියා ගන්න ඕනේ නැහැ. එච්චර දෙයක් ඕනේ නැහැ නේ. සමස්ථානික කියන එක ගත්තාම අපි නිකන් හයිඩ්‍රජන් ගමුකෝ. හයිඩ්‍රජන්ගේ එකයි. හරිද? එතකොට මේකේ තියෙනවා නියුට්‍රෝන මේ කියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකයනේ. පරමාණුක ක්‍රමාංකය. මේක ඇවිල්ලා ස්කන්ධ ක්‍රමාංකය. මේකේ ප්‍රෝටෝන එකක් තියෙනවා. මොකද ප්‍රෝටෝන ගාන සමානයි පරමාණු ක්‍රමාංකයට කියලා දන්නවා. ප්‍රෝටෝන ගණන සමානයි පරමාණු ක්‍රමාංකය කියලා ඔයාලා දන්නවා. නියුට්‍රෝන ගාන කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකයේ අඩු කරාම එන ගාන නියුට්‍රෝන ගාන කියන්නේ. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකයේ අඩු කරාම එන ගාන තමයි නියුට්‍රෝන ගාන කියලා කියන්නේ. එතකොට මේකේ නියුට්‍රෝන ගාන බිඳුවයි නේ. ඇයි පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකයට සමානයි කියන්නේ පීඩන n නම් n සමානයි බිඳුව වුණාමනේ දැන්. මං කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පීඩන n නම් ස්කන්ධ ක්‍රමාංකය 1යි ප්‍රෝටෝන ගාන 1යි නම් n කොච්චරයිද කිව්වොත් n බිඳුවක් වෙන්න බෑ නේ. n බිඳුවක් වෙන්න බෑ. හරි. හැබැයි සමහර වෙලාවල් තියෙනවා මේ නියුට්‍රෝන ගාන මං කිව්වනේ වෙනස් වෙනවා කියලා. නියුට්‍රෝන ගාන වෙනස් වෙනවා.
අන්නේ නියුට්‍රෝන ගාන වෙනස් වෙච්ච එකට තමයි සමස්ථානිකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් තියෙනවා 1යි 2යි. හයිඩ්‍රජන්ම ඉන්නවා 1යි 3යි. මේකේ ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන බලන්නකො. මේකේ ප්‍රෝටෝන ගාන කොහොමත් 1යි. අයි ප්‍රෝටෝන ගාන කියන කට්ටිය නියතයි. සුපිරිඩයල් වෙනස් වෙන්නේ නැහැ කොයිලාක. නියුට්‍රෝන ගාන කියන එක මේකේ 1යි. මේකේ 2යි. නේ මේකේ 2යි. 3න් එහා ගියාම 2යි. අන්න හරි. ඒ කියන්නේ නියුට්‍රෝන ගාන වෙනස් වෙලා අපි ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙච්ච එකට අපි කිව්වා ආයනයක් කියලා. නියුට්‍රෝන ගාන වෙනස් වෙච්ච එකට සමස්ථානිකයක් කියලා කියනවා. හරිද? සමස්ථානිකයක් කියලා කියනවා. එතකොට ඕක අපි පොඩ්ඩක් ලස්සන ඇත්ත කතාව මෙහෙම නියුට්‍රෝන ගාන තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. එතකොට සමස්ථානිකයක් කියන එක අර්ථ දක්වන්න කිව්වොත් බැරි වෙලාව. අර්ථ දක්වන්න කිව්වොත් කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක දැක්කනේ. ඒ කියන්නේ අපි වෙනස් නියුට්‍රෝන ගණන් කියන එක කතා කරන්න යන්නේ නැහැ. වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතින පරමාණු සහිත මූලද්‍රව්‍ය සමස්ථානික කියලා කියනවා. එකම මූලද්‍රව්‍යයේ එකම මූලද්‍රව්‍ය කියන්නේ හයිඩ්‍රජන් තමයි වෙනස් ස්කන්ධ ක්‍රමාංක 2 3 වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතින පරමාණු. මේවා පරමාණුවක් නෙමෙයි. මේක පරමාණු ගන්න ගත්ත මේ වගේ පරමාණු ගොඩාක් තියෙනවා. පරමාණු සහිත මූලද්‍රව්‍ය. එම මූලද්‍රව්‍ය සමස්ථානිකයක් කියලා කියනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ හයිඩ්‍රජන් විතරක් ඉන්න සෙට් එකක් ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු විතරක් ඉන්න සෙට් එකක් කියනොත් ඒකට හයිඩ්‍රජන් නේ. ඒ සෙට් එකේ හයිඩ්‍රජන් ලා කියන්නේ එකනේ හයිඩ්‍රජන්ලාගේ පරමාණු ක්‍රමාංක එක තියෙන කට්ටිය හැබැයි ස්කන්ධ ක්‍රමාංක වෙනස්. අන්න ඒ වගේ කට්ටියට පරමාණු ක්‍රමාංක කියලා කියනවා. ඒකෙදි මේ හයිඩ්‍රජන් වගේ කට්ටිය හයිඩ්‍රජන් කියන කෙනා අර්ථක පළවෙනි එක්කෙනා ඒ හින්දා දන්නේ නැහැ. මේ ප්‍රෝටියම්, ඩියුට්‍රියම්, ට්‍රිටියම් කියලා මේ විදිහට නම් දාලා තියෙනවා. ප්‍රෝටියම්, ඩියුට්‍රියම්, ට්‍රිටියම් ඔන්න ඔය විදිහට මේ නම් දාලා තියෙනවා. මේ හයිඩ්‍රජන් කියන කෙනා සමස්ථානිකයට. හරිද? ආයෙත් කියනවා එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සහිත මූලද්‍රව්‍ය. වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන පරමාණු සහිත මූලද්‍රව්‍ය. එම මූලද්‍රව්‍ය සමස්ථානිකය. ස්කන්ධ ක්‍රමාංක වෙනස් ඒවා ඉතින් සමස්ථානික සරලව කියමු. හරිද? ඒකෙදි ප්‍රෝටියම්, ඩියුට්‍රියම්, ට්‍රිටියම් කියලා තියෙනවා. හරි. ප්‍රෝටියම්, ඩියුට්‍රියම්, ට්‍රිටියම් කියලා තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ක්ලෝරින්. හරිද? ක්ලෝරින්ගේ පරමාණු ක්‍රමාංක වල දන්නවා 17යි කියලා. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංක වල දන්නේ නැතුවදී 35යි. හරිද? 35යි. ක්ලෝරින්ගේ තව සමස්ථානිකයක් ඉන්නවා 17යි 37යි. හරිද? 17යි 37යි. එතකොට මේකේ හරි. ඔහොම කට්ටියක් ඉන්නවා. හයිඩ්‍රජන්ලාගේ ඔහොම ඉන්නවා. මෙයාලගේ ඔහොම ඉන්නවා. එතකොට දැන් මේ වගේ කට්ටිය ගත්තම හයිඩ්‍රජන්ලට නම් ප්‍රෝටියම්, ඩියුට්‍රියම්, ට්‍රිටියම් කියලා නම් තිබ්බා. මෙයාලට එහෙම නම් නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ 17 ක්ලෝරින්ගේ 1735 සමස්ථානිකය, ක්ලෝරින්ගේ 1737 සමස්ථානිකය. අන්න එහෙම තමයි මේකට කියන්නේ. ඕකේ. එච්චරයි. හරිද? අයවනත් කියන්න තියෙන්නේ තමයි මම මේ කල්පනා කරන්නේ. හරිද? අය කියන්න තියෙන්නේ මොනවද? ප්‍රෝටියම්, ඩියුට්‍රියම් කිව්වා. ඊට පස්සේ සමස්ථානික හරි. අය කියන්න තියෙන දේ තමයි මේ සුලභතා ප්‍රතිශතය කියලා එකක් තියෙනවා. හරිද? සුලභතා ප්‍රතිශතය කියලා එකක් තියෙනවා. මම ඊට කලින් හිතුවා මෙතනින් එහා කලින් ඒවට නෝට් දුන්නේ නැහැ. මෙතනින් එහා නෝට් එකක් දීගෙන යන්නම් කියලා. හරිද? පොතක් කරන් ලියා ගන්න මේ සමස්ථානික කියලා මාතෘකාව. පදාර්ථය ඔයාලා එහෙම තරකට ෂෝට් නෝට් එකක් ඉමිට හදාගන්න. කලින් උගන්වපු එකට ෂෝට් නෝට් එකක් හදාගන්න ඒක බැලුවා නම් මේක ලියා ගන්න සමස්ථානික කියලා මාතෘකාව. හරිද? සමස්ථානික කියලා මාතෘකාව ලියා ගන්න. හරි. සමස්ථානික කියලා මාතෘකාව ලියා ගන්නවා ලියන්න එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත එකම මූලද්‍රව්‍යයේ
වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූලද්‍රව්‍ය එකම මූලද්‍රව්‍ය වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූලද්‍රව්‍ය එම මූලද්‍රව්‍යයේ සමස්ථානික ලෙස හඳුන්වයි. එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතින මූලද්‍රව්‍ය එම මූලද්‍රව්‍යයේ සමස්ථානික ලෙස හඳුන්වයි කියලා උදාහරණ දාගන්නකො මේ ප්‍රෝටියම් ඩියුට්‍රියම් ට්‍රිටියම් කියන කට්ටිය ප්‍රෝටියම් ඩියුට්‍රියම් ට්‍රිටියම් කියන කට්ටිය මෙන්න මේකටත් එක්ක දාගත්තාම අවුලක් නැහැ ඉතින් ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන වෙන්න ඕනේ මේකනේ නියුට්‍රෝන ගාන ඔය විදිහට මොන ඔය විදිහට ලියා ගන්න හරියද ලියලා මේ ක්ලෝරින් කියන එක නම් ලියා ගන්නකො ක්ලෝරින් කියන එක හරිනේ ලියවනේ හයිඩ්‍රජන් කියන එක යාළුවෝ එක එක ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන බිඳුවයි ඩියුට්‍රියම් හයිඩ්‍රජන් එකයි ස්කන්ධ පරමාණු ක්‍රමාංක එකයි 2යි ස්කන්ධ ක්‍රමාංකය 2යි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි ට්‍රිටියම් ගත්තාම ට්‍රිටියම් හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංක එකයි ස්කන්ධ ක්‍රමාංකය 3යි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන 2යි ඊට පස්සේ ක්ලෝරින් 1735 හරි ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ සුලභතා ප්‍රතිශතය කියන එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ right සුලභතා ප්‍රතිශතය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍ය සුලභතාවය කියන්නේ මොකක්ද සුලභතාවය කියලා කියන්නේ මොකක් හරි දෙයක තියෙන අපිට හොයාගන්න තියෙන ලේසි ක්‍රම වගේ එකක් නේද කියන්නේ අපිට කොච්චරක් ලේසියෙන් හොයාගන්න පුළුවන්ද සුලභතාවය වැඩි කොච්චරක් අමාරුද හොයාගන්න සුලභතාවය අඩුයි අන්න ඒකට තමයි කියන්නේ මේ සුලභතාවය කියලා හරිද සුලභතාවය කියන්නේ අන්න ඒකට හරි එතකොට මේ සමස්ථානිකයක සුලභතාවය කියන අපි කතා කරන්නේ සමස්ථානිකයක සුලභතාවය ඒ කියන්නේ දැන් අපි ක්ලෝරීන්ම ගමුකෝ අපිට සමස්ථානික විදිහට කතා කරන්න තියෙන්නේ ක්ලෝරීන් සහ හයිඩ්‍රජන් කියන දෙන්න විතරයි ක්ලෝරීන්ම ගත්තොත් ක්ලෝරීන් 1735 සමස්ථානිකය කියලා එකක් තියෙනවා ඊළඟට ක්ලෝරීන් 1737 කියලා සමස්ථානිකයක් තියෙනවා ඔන්න ඔය සමස්ථානික දෙකනේ තියෙන්නේ එතකොට දැන් අපෙන් අහනවා වෙලාවකට අපි කියන්නේ මේ සමස්ථානිකයක සුලභතාවය කියලා අපි අදහස් කරන්නේ මේක කොච්චරක් තියනවද කියන එක තමයි මේ සුලභතාවය කියන එකෙන් අදහස් කරන්නේ හරිද හරි ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද ප්‍රතිශතයක් කියන්නේ මොකක් හරි දැන් හිතන්නකෝ මොන හරි දෙයක ප්‍රතිශතයක් කියන්නේ අපි දැන් හිතමු පැන්සල් 100ක් කියලා පැන්සල් 100කින් 4ක් ගන්නවා මම ඒතර පැන්සල් ප්‍රමාණයෙන් 100ට 4ක් ගත්ත කියලා කියන්නේ අන්නේ 100ක් තිබ්බනම් එකෙන් කොච්චරක් ගන්නවද කියන එක ප්‍රතිශතය කියන්නේ 100ක් තියෙනවා එතනින් කොච්චරක්ද අන්න ඒක ප්‍රතිශතය මොකක් හරි දේවල් ප්‍රමාණයක් අරගෙන ඒක 100ක් අරගෙන ඒ 100ක් ඇතුලේ කොච්චර තියෙනවද කියන එක තමයි ප්‍රතිශතය කියලා කියන්නේ හරි ඒ කියන්නේ දැන් මෙතන අපි නිකන් වායු අණු ඒ කියන්නේ අහඹුව වායු අණු 100ක් ගත්ත කියන්නකෝ අහඹුව වායු අණු 100ක් ගත්තා අන්න ඔය විදිහට අහඹුව වායු අණු 100ක් ගත්තට පස්සේ ඒ 100 ඇතුලේ මෙන්න මේ 1735 සමස්ථානික කොච්චරක් තියෙනවද කියලා බලනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් හම්බ වෙනවා 25යි මේක 75යි කියලා හම්බ වෙනවා. එන්නේ අංක මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අර සමස්ථානිකයේ සුලභතා ප්‍රතිශතය කියලා කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ අණු 100ක් අරගෙන ඒ 100න් කොච්චරක් තියෙනවද කියන එක තමයි සුලභතා ප්‍රතිශතය කියන එකෙන් ගන්නෙ. ඒක නම් නෝට් එකක් ඕන වෙන්නේ නැහැ. සුලභතා ප්‍රතිශතය කියන එකට. හරි එහෙනම් මේ අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. දැන් ඊළඟට කතා කරන්න යන්නේ ආවර්ත වගුවේ රටා කියන එක. අපි එතකොට මෙච්චර කාල කතා කරලා තිනවා පරමාණුවේ ග්‍රහ ආකෘතිය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, නූතන ආවර්ත වගුව සහ සමස්ථානික කියන කොටස දැන් කතා කරා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ආවර්ත වගුවේ දකින්න පුළුවන් රටා කියන එක.